ආයුබෝවන්. අද මම ඔබ සමග සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ 2019 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල භාෂාව හා සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ පළමු කොටසේ පළමු ප්‍රශ්න 3 පිළිබඳවයි. මෙම ප්‍රශ්න 3ම විෂය නිර්දේශයට අදාළ රූಢි පද මූලික කොට ගනිමින් ඉදිරිපත් කොට තිබෙනවා. ඉතින් මෙම ලබා දී ඇති ප්‍රශ්නවලට පිළිතුරු සාකච්ඡා කිරීමට මත්තෙන් මම කැමති මෙම රූಢි පද පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න. රූಢි පද. එහෙමත් නැත්නම් අපි ඉඟිවැකි කියලත් මේවට කියනවා. සිංහල භාෂාවේ වාග් අලංකරණයට මෙන්ම ව්‍යංගාර්ථයෙන් යමක් පැවසීමටද මෙම රූಢි පද එහෙමත් නැත්නම් ඉඟිවැකි යොදාගනු ලබනවා. හොඳයි. එහෙනම් මම උදාහරණ කිහිපයක් ලබා දෙන්නම්. ඉහේ මලක් තිබුණා. මේ රූಢි පදයක්. මෙයින් අර්ථ ගැන්වෙන්නේ ඉතා සතුටට පත්වීම කියන කාරණාව. මූණේ දැලි ගෑවා. මෙයත් රූಢි පදයක්. මෙයින් අදහස් වන්නේ නින්දාවට පත්වීම. මොර සූරන වැස්ස. මෙම ඉඟිවැකියෙන් එහෙම නැත්නම් රූಢි පදයෙන් අර්ථ ගැන්වෙන්නේ ඉතා තදින් වහින වැස්ස. කණු කඩකාරය. මෙම රූಢි පදයෙන් අර්ථ ගැන්වෙන්නේ අයතු ලාභ ලබන්නා යනුවෙන්. ගිනිබත් වුණා. මෙම ඉඟිවැකියෙන් අර්ථ ගැන්වෙන්නේ විනාශ වුණා කියන කාරණාව පිළිබඳවයි. හොඳයි. මා සිතනවා ඔබට මේ රූಢි පිළිබඳව යම්කිසි අවබෝධයක් ලැබෙන්නට ඇති. සිංහල භාෂාවේ මෙවැනි වූ රූಢි පද එහෙම නැත්නම් ඉඟිවැකි බොහෝ ප්‍රමාණයක් අපට දැක ගන්නට තිබෙනවා. හොඳයි. අපි යමු අපගේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීමට. මෙහි ප්‍රධාන ප්‍රශ්නයේ සඳහන් කරනු ලබන්නේ අංක 1 සිට 3 තෙක් ප්‍රශ්නවල එක් එක් වාක්‍යයෙහි තද කළු අකුරින් මුද්‍රිත කොටසේ අර්ථයට වඩාත් සමීප අර්ථයක් දෙන උත්තරය තෝරන්න. මෙම ප්‍රධාන ප්‍රශ්නයට අදාළව පළමු වන අනු ප්‍රශ්නය වන්නේ ඔවුන් දෙදෙනා වැඩ කළේ දිවෙන් දිව ගාගෙනය. මෙහි දිවෙන් දිව ගාගෙන යන රූಢි පදයේ අර්ථය ලෙස පිළිතුරු වශයෙන් පිළිතුරු 4ක් ලබා දී තිබෙනවා. පළමුවන පිළිතුර වන්නේ ඥාතීන් මෙන්ය. දෙවන පිළිතුර වන්නේ හැම විටම එක තැන සිටය. දෙවන පිළිතුර වන්නේ ඊතා මිත්‍රශීලීවය. හතරවන පිළිතුර වන්නේ දිව එකිනෙක ස්පර්ශ කරමිනි. මේ නිවැරදි පිළිතුර වන්නේ පිළිතුරු අංක 3. එනම් දිවින් දිව ගාගෙන යන ඉඟිවැකිහි අර්ථය වන්නේ ඊතා මිත්‍රශීලීව යන්නයි. අපි දෙවන ප්‍රශ්නය වෙත යමු. පාලකයන් සමග කටයුතු කළ යුත්තේ දැලි පිහියෙන් කිරි කන්නාසේය. මෙහි දැලි පිහියෙන් කිරි කන්නාසේ කියන රූಢි පදෙහි අර්ථය ලෙස පිළිතුරු 4ක් ලබා දී තිබෙනවා. ඒ පළමුවන පිළිතුර වන්නේ ඊතා පරිස්සමින්. දෙවන පිළිතුර වන්නේ කැපෙනවාට බියෙනි. තෙවන පිළිතුර වන්නේ දුරින් සිටිමිනි. හතරවන පිළිතුර වන්නේ ඇඟෑලුම් කම්පාමිනි. මේ නිවැරදි පිළිතුර වන්නේ පිළිතුරු අංක 1. එනම් ඊතා පරිස්සමින් යන්නයි. ප්‍රශ්න පත්‍රයේ දෙවන ප්‍රශ්නය වන්නේ අක්කාගේ විවාහය ප්‍රමාද වූයේ අම්මා වංශ කබල් ගෑ නිසාය. මෙහි වංශ කබල් ගෑ නිසා යන රූಢි පදයට සමීප අර්ථ ලෙස පිළිතුරු 4ක් ලබා දී තිබෙනවා. පළමුවන පිළිතුර වන්නේ තම පරම්පරාව ගැන කියූ නිසා. දෙවන පිළිතුර වන්නේ තමා ගැන පුරසාරම් කියූ නිසා. තෙවන පිළිතුර වන්නේ මනාල පාර්ශවයේ අඩුපාඩු කියූ නිසා. හතරවන පිළිතුර වන්නේ තම පරම්පරාව ගැන පුරසාරම් කියූ නිසා. මේට අදාළ නිවැරදි පිළිතුර වන්නේ පිළිතුරු අංක 4. එනම් තම පරම්පරාව ගැන පුරසාරම් කියූ නිසා. ඉතින් අද අපි සාකච්ඡා කරනු ලැබුවේ 2019 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල භාෂාව හා සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ පළමු කොටසේ පළමු ප්‍රශ්න 3 පිළිබඳවයි. ඉතින් මෙම ප්‍රශ්න පත්‍රයේ අනිකුත් ප්‍රශ්න සඳහා වන පිළිතුරුද සමගින් නැවත අපි මුණ ගැසෙමු. ඔබට සුබ දවසක්.